30 වෙනි එක සම්පාත ප්‍රිස්මයක එකවන්න එයාගේ එකම PQR කියලා ප්‍රශ්න 3ක් තියෙනවා. හරි. මේක අපගමන කෝණ අපගමනය අවමපගම D අවමපගමනයකට බඳුන්නා කියලා කියන්නේ. දැන් මෙතන කොච්චර ප්‍රශ්න තිබ්බත් මෙතන මේ ප්‍රශ්නය 1 2 3යි තියෙන්නේ. මෙතන 10ක් එක දිගට තියලා කියමුකෝ. 10ක් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. මේකේ අවමපගමන කෝණය D ම තමයි. D වෙනස් වෙන්නේ නැහැ. එකම ද්‍රව්‍යයෙන් PQR එකම මේ ගන්න තියෙන්නේ එකම සර්ව මේවනේ. ඒතකොට අවමපගමන කෝණය එක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ඒකට එන්නේ D ම තමයි. ඊට D ඊට පස්සේ 31 මේක මතක තියාගන්න ඕනේ. මේක තමයි මතක තියාගන්න තියෙන්නේ. මධ්‍යන මූල ප්‍රවේගයේ සමාන වෙනවා වෝල්ටීයතාවය ප්‍රති මුල් දෙකට. මේක මතක තියාගත්තා නම් ඔක හදන්න පුළුවන්. සහ මෙතන මොකද්ද මේ දීලා තියෙන්නේ මේ පූර්ණ තරංග ඍජුකාර කියන්නේ. එතකොට ඩයෝඩ් එකයි කොහොම යනවා ආයෙ තව එකකින් යනවා. මම ඩයෝඩ් දෙකකින් ගිහලා තමයි ඔකයි කනෙක්ට් වෙන්නේ. මේ ඩයෝඩ් දෙක. එතකොට මේක 0.7යි නම් 7 වැඩි කිරීම 0.7 වැඩි කිරීමේ දෙකක් අඩු වෙන්න ඕනේ මේ එන ගානේ. තමයි ඔක හදන්න තියෙන්නේ. මේකේ අපි දන්න අපිට කියන්නේ මෙන්න මේක අඩු කරනවා කියලා. මේක අඩු කරාම අපි දන්නා E සමාන V බෙදීම D අඩු වෙනකොට V වැඩි E වැඩි වෙනවා. එතකොට E වැඩි වෙනවා කියන්නේ මෙතනින් උඩට තියෙන චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. මේක කොහොම වැඩි වෙනවා? චුම්බක ක්ෂේත්‍රය නේ විද්‍යුත් ක්ෂේත්‍රය වැඩි වෙනවා උඩට. දැන් අපි දන්නා මේක සමතුලිතතාවය තියෙන්නේ. එතකොට සමතුලිතතාවය මේක සමතුලිතතාවය තියනවා කියන්නේ පළවෙනිම සමතුලිතතාවය තියනවා කියන්නේ මේකේ තියෙන Q ආරෝපණ ගානත් සමානයි කියන එක. හරිද? සමාන නැහැ. කියන්නේ මේක 2m නම් මේක m නම් මේකේ Q මේකේ Q බෙදීම 2යි කියලා එන්නේ. එහෙම එකක් තමයි එන්නේ. එතකොට ඒක ගැන හිතන්න යන්න එපා. සමතුලිතතාවය නම් මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ මේක මෙහෙම වැඩියෙන් යනවා. ඉහළට ත්වරණය වෙනවා. සුදුට සමානව ඉහළට ත්වරණය වෙනවා. එතකොට මේකට එන්නේ 3යි. මේකේ වැරදිච්ච තැන තමයි මට අපි දන්නා මේක අපි හැමෝම දන්න මේක මෙහෙම මේක අඩු වෙලා කියලා මෙතන මේ වගේ පටලයක් යනවා. මේක තව ලොකු වෙනවා. එතකොට VB අනිවාර්යයෙන් V8 ට වැඩි පරිමාණ විදිහට ගත්තොත් උත්තර 1යි 2යි 3ක් තියෙනවා. අනිත් එක තමයි මේක සමතුලිතතාවය යනකම් යනවා කියන්නේ. සමතුලිතතාවය යනකම් යනවා කියන්නේ මේකේ තියෙන අරය මේකේ තියෙන අරයට සමාන වෙනකම් ඕක යනවා. එතකොට මෙතනින් මෙහෙම පොඩි එකක් වුණොත් මේක මෙහෙම ලොකු අරයක් අන්තිමට එන්නේ. ඒක අරය මේක අරය සමාන වෙනවා. එතකොට ඒකට එන්නේ මේක නැයිත පොඩිම දෙයක්. මේක අත්ත ටික මාක් කරලා mg මේකේ තියෙන අත්ත ටික අරගෙන ඒක f සමාන m දැම්මම 2g කියලා එනවා. ඒක නිකම් වෙනවා. මතක තියාගන්න තියෙන f කියන්නේ kx වලට. f සමාන kx